මාස් ඉන්ස්ටිටියුට් වෙතින් ඔබට තිල්ලන කරන රුමේනියානු භාෂා පන්තියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. බුණතුතුරෝර් අද පාඩමෙන් අපි රුමේනියානු භාෂාවෙන් ඉලක්කම් ගණන් කරන විදිය ඉගෙන ගමු. අංක එකට අපි කොහොමද කියන්නේ? ඌනු. අංක දෙකට දොයි. අංක තුනට ත්‍රෙයි. අංක හතරට පාත්රු. අංක පහට චීන්ච්. අංක හයට ශාසේ. අංක හතට ශාප්තේ. අංක අටට ඕප්. අංක නමයට නෝව. අංක 10ට zeche. රුමේනියානු ජාතිකයන් 11 සිට 19 දක්වා උච්චාරණ වර්ග දෙකක් භාවිතා කරනවා. එකක් uns prezeche සහ අනිත් උච්චාරණය unspe. 12ට අපි කොහොමද කියන්නේ? 12 13ට අපි කොහොමද කියන්නේ? 13 14ට කොහොමද අපි කියන්නේ? 15 15ට අපි කොහොමද කියන්නේ? cinci prezeche 16ට කොහොමද අපි කියන්නේ? 16 17ට කොහොමද අපි කියන්නේ? 17 18ට කොහොමද අපි කියන්නේ? 18 19ට කොහොමද අපි කියන්නේ? nos prezeche 19 හොඳයි. එතකොට 20ට අපි කොහොමද කියන්නේ? 20 හොඳයි. අපි බලමු 21ට කොහොමද කියන්නේ කියලා. 21 22ට 22 23ට 23 24ට කොහොමද අපි කියන්නේ? 24 24
25ට කොහොමද අපි කියන්නේ? දෝවසෙෂි චීන්ජ්. දෝවසෙෂි චීන්ජ්. දෝවසෙෂි චීන්ජ්. 26ට කොහොමද අපි කියන්නේ? දෝවසෙෂි ශාසේ. දෝවසෙෂි ශාසේ. දෝවසෙෂි ශාසේ. 27ට කොහොමද අපි කියන්නේ? දෝවසෙෂි ශාප්තේ. දෝවසෙෂි ශාප්තේ. දෝවසෙෂි ශාප්තේ. 28ට කොහොමද අපි කියන්නේ? දෝවසෙෂි ඕප්ට්. දෝවසෙෂි ඕප්ට්. දෝවසෙෂි ඕප්ට්. 29ට කොහොමද අපි කියන්නේ? දෝවසෙෂි නෝව. දෝවසෙෂි නෝව. දෝවසෙෂි නෝව. 30ට කොහොමද කියන්නේ? ත්‍රයිසෙච්. ත්‍රයිසෙච්. එතකොට 40ට පාත්රුසෙච්. පාත්රුසෙච්. එතකොට 50ට චීන්සෙච්. චීන්සෙච්. එතකොට 60ට ශයිසෙච්. ශයිසෙච්. එතකොට 70ට ශාප්තේසෙච්. ශාප්තේසෙච්. එතකොට 80ට කොහොමද අපි කියන්නේ? ඕබ්සෙච්. ඕබ්සෙච්. එතකොට 90ට නෝවසෙච්. නෝවසෙච්. හොඳයි. අද පාඩමේ අවසාන ඉලක්කම 100. ඒකට අපි කොහොමද කියන්නේ? ඔසූත. ඔසූත. හොඳයි. ඔයාලා 1 සිට 30 දක්වා ගණන් කරන විදිය ඉගෙන ගත්තා. ඉතින් මම දැන් ඔයාලගෙන් ප්‍රශ්න 10ක් අහනවා. ඔයාලා හරි උත්තරේ අංකය මතක තියාගන්න. මම හරි උත්තරේ දුන්නාම ඔයාලා බලන්න ඔයාලා හරියට කීයක් උත්තර දුන්නද කියලා. කීයක් හරිද කියලා පහල කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය 83. මේකට අපි කොහොමද කියන්නේ? චීන්සෙෂි ඌනු ඔබ්සෙෂි 3 පාත්රුසෙෂි පාත්රු. ඔබ්සෙෂි 3. හොඳයි. ඊළඟට 42ට කොහොමද අපි කියන්නේ? පාත්රුසෙෂි 2 ත්‍රේසෙෂි ඕබ් පාත්රුසෙෂි පාත්රු. පාත්රුසෙෂි 2. ඊළඟට 78ට කොහොමද අපි කියන්නේ? ඕබ්සෙෂි 3 ශාප්තසෙෂි ඕබ් ශයිසෙෂි ඕප්ට්. ශාප්තසෙෂි ඕප්ට්. 54ට චීන්සෙෂි පාත්රු පාත්රුසෙෂි 2 ඕබ්සෙෂි 3. චීන්සෙෂි පාත්රු. 96ට කොහොමද අපි කියන්නේ? ත්‍රේසෙෂි ඕබ් චීන්සෙෂි ඌනු නෝවසෙෂි ශාසේ. නෝවසෙෂි ශාසේ. 44ට කොහොමද අපි කියන්නේ? චීන්සෙෂි ඌනු ශාප්තසෙෂි චීන්ජ් පාත්රුසෙෂි පාත්රු. ඔව් පාත්රුසෙෂි පාත්රු. හොඳයි. ඊළඟට 38ට කොහොමද අපි කියන්නේ? ඕබ්සෙෂි 3 ත්‍රේසෙෂි ඕබ් ශාප්තසෙෂි චීන්ජ්. ත්‍රේසෙෂි ඕබ්ට්. ඊළඟට 51ට කොහොමද අපි කියන්නේ? චීන්සෙෂි ඌනු ඕබ්සෙෂි 3 ශයිසෙෂි ඕබ්ට්. චීන්සෙෂි ඌනු. ඊළඟට 75ට කොහොමද අපි කියන්නේ? ශාප්තසෙෂි චීන්ජ් ඕබ්සෙෂි 3 ශයිසෙෂි ඕබ්ට්.
ඔව් ශබ්දසෙෂ්ෂි චීංච්. හොඳයි ඊළඟට 68ට නෝසෙෂ්ෂි ශාසේ ඕබ්සෙෂ්ෂි ත්‍රෙයි ශයිසෙෂ්ෂි ඕප්. ශයිසෙෂ්ෂි ඕප්. හොඳයි අද පාඩමෙන් ඔයාලා 1 සිට 30 දක්වා ගණන් කරන විදිය ඉගෙන ගත්තා. නමුත් 30න් පස්සේ ඒ කියන්නේ 31 32 33 යන වශයෙන් ඔයාලට ගණන් කරන විදිය කියලා දුන්නේ නැහැ නේද මම? ඇයි දන්නවද? ඔයාලා කෙටි අභ්‍යාසයක් කළා මතකද? ඉතින් ඒකෙදී මම ඔයාලගෙන් 30 ඉඳන් 100 වෙනකල් තනි තන ප්‍රශ්න ටිකක් ඇහුවා. ඉතින් ඔයාලට ඒවා ගලපන විදිය ගැන අවබෝධයක් එතනින් එන්නේ නැති. කෙටියෙන්ම කිව්වොත් මම ඔයාලට කියලා දුන්න 30 සිට 100 දක්වා සෑම 10 ගුණාකාරයකට පස්සෙම ෂී අක්ෂරයත් එකේ සිට 9 දක්වා අපි ඉගෙන ගත්ත අංක භාවිතා කර සම්පූර්ණ ඉලක්කම උච්චාරණය කළ යුතුයි. අද පාඩමෙත් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් නැවතත් අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔබ සෑම දිනාටම සුබ දවසක් වේවා. ලරවදෙරේ